දෙසැම්බර් මාසෙ බුදුහාමුදුරුවෝ පන්දිනේ වෙසක් ඉන්නේ කීක දවසටද? ඔව්. දැන් මගෙන් අහනවා ඇයි කියලා. ප්‍රශ්නයක් නෙකේ. උත්තරේ දෙන්න බෑ නැත්තම්. මම මේ විද්‍යාවරුන් මම කොහේ උත්තරයක් ගන්න හෙව්වා. එයාලා මොකෝ කියන්නේ? නෑ ටිකක් කියත් නෑ ටිකක් හිර වෙනවා. කියන්න බෑ ඉතින් කියන්නේ කොහොමද? ඒක පොඩි ප්‍රශ්නයක් වුණාට ඒක ලොකු ගැටලුවක්. ලොකු ප්‍රශ්නයක් ඒ වුණාට ඒක තෝරා ගන්න පිළිවෙලේ ළමයට කියලා දෙන්න පුළුවන්. ඕනේ ඒක තමයි ඒකේ තියෙන්නේ වෙන දෙයක් ඉතින් ඒක මේ ළමයාට තේරුම් කරලා දෙන්න බෑ ඉතින් අපිට. මම කිව්වේ පුතේ ඉගෙන ගන්න. ඉගෙන ගත්තම අනේ යම් දෙයක්. අන්න එදාට මම ඔයාලට කියලා දෙන්නම් මේක. දැනට බෑ. දැනට කරන්න ගියොත් අපි ඊට වඩා අසරණ වෙනවා. ඇත්තටම මේක දැනුමක් විදිහට ගන්නත් පුළුවන්. නෑ මම දකින්නේ අපේ එක දෙයක්. කියන්නේ ජීවිතේ චරිතය. ඒ කියන්නේ බෑයි කියන දේ කරලා පෙන්නපු කෙනෙක්. මට අන්න එතන තමයි මගේ එකම දේ. ඒ කියන්නේ අපි පැවිදිලා නැහැ. අපිට මම හිතන්නේ නිවන් මොනාරි ඵලයක් ගන්න මං හිතන්නේ තව සාරාංශ අපිට පුරන්න වෙනවා. ඒ කියන්නේ අපිට නැත්තම් අවබෝධයක් අපි ජීවිතේ නිතරම කරන්නේ මේ අනිත් පැත්තටනේ. ඒ කියන්නේ අනුසෝතගාමී පිළිවෙල. ඔව් ඒ කියන්නේ අපි නිතරම වචනයක් කිව්වත් ඒකේදී තියෙන්නේ අපි පවක් කරගන්න විදියට වගේ යන්නේ. ඒක දෙවේදී දැන් අපි දුවහදුවරට දේවල් අපිට පිළිපදින්න ලොකු සටනක් දෙන්න වෙලානේ තියෙන දැනට දැන් තියෙන යුගෙත් එක්ක මොකද දැන් අපි යනවා අපේ ගෙදර දරුවෝ වාහනයක් ගියාම අපි කොහොමද try කරන්න ඕනේ අර වාහනේට වඩා එකක් කියන්නේ අමාරුයි තමයි ඊට පස්සේ ඒත් කරන්නේ වරදක්නේ එහෙම නැහැනේ සරල ජීවිතේ ආරාමික වගේ එක සරල ජීවිතයක් නේ තියෙන්නේ සියල්ලම තමන්ගේ නෙමෙයි කියලා මේ ඇත්තටම අර්ථය වෙන්නේ මේ අපි පෝෂණය කරන මේ නඩත්තු කරන සියල්ලම අපි අපේ නෙමෙයිනේ ඇත්තම කතාව හැබැයි අපේ කරගන්න අපි උත්සාහ කරන්නේත් නෑනේ අපේ නෙමෙයි අපේ කරගන්න අපි උත්සාහ කරන්නේත් නෑ ඒ කතාවේ ප්‍රශ්නයක් තියෙනවානේ පරස්පරයක් තියෙනවා ඒක තමයි පරස්පරයක් තියෙනවානේ ඒ නේ පරස්පරයක් තියෙනවනේ එතන නෙමෙයි කියලා කිව්වට ඒ වගේම උත්සාහ කරන්නේ නැහැ කියලා දරනවද ඒකත් මේ එන්නේ ගිලිහිනවනේ අපි අවබෝධයක් කරගන්න නැහැ මේක දෙකම එතනදී අපි නිතරම උත්සාහ කරන්නේ අපේ පෞද්ගලික ජීවිතය හදාගන්නනේ අපි දාගන්නේ අපිට දැන් ඊළඟටවත් මනුස්සයෙකු දෝවක් කරන තැනට අපි යන්නේ බොහොම අනුකම්පා මේ සුළු වෙලාවකටනේ එතන ඉඳලාම දැන් ඉගෙන ගන්න පුළුවන් අපේ දරුවට අපි කියන්නේ එයා වැඩිම ලකුණු ගන්න ඇත්තටම ලකුණු ගන්න අනිවාර්යෙන් මේක භෞතික ලෝකයේට හරිම සාධාරණයි ලැබෙන දේ කියලා තියෙන සමාජායන ප්‍රශ්න වල ඉස්සරගෙන ඒ කියන්නේ උත්තරේ නැත්නම් අපි කියන අපිට ලැබෙන දේ වෙටින් තියෙන දේ කියලා තියෙනවා ලැබිලා තියෙන දේ තමයි තියෙන දේ ඒක තමයි අපි එතනින් ඉවරයි ඒ කියන්නේ ප්‍රශ්නේ නවත්තලා තියෙනවා අපි එතනින් එහාට කොහොමද හොයලත් නැහැ ඔයන් උත්සාහ කරලත් නැහැ ඒකට කරලා තියෙන හැම දෙයකම එතකොට එතනින් එහා මොකක් හරි තියනවා කියලා හිතනවා ඔව් තියෙන්න ඕන කියලා හිතනවා කියනවා අපි අමුතුනේ තියනවා නැත්නම් ඒ අපි අවබෝධ කරගන්නේ කොහොමද? ඒකට නෙවෙයි ඇත්තටම අපි උත්සාහ උනන්දු කරවන්නේ කොහොමද? අර මන් කියන්නේ තමයි අර ලොකුවට හොඳට අහන බණ අහන දෙන්නවා අර දැන් අපි දැන් අභිධර්මයේ වගේ එකක් තේරුම් ගන්න ගියොත් හාමුදුරුවෝ ආවට එන පිරිස අඩුයි. ඒ ඉන්නේ කොටසක් විතරයි. අභිධර්ම විස්තර කරන්න ඕනේ නැහැ මිනිස්සෙගේ ජීවිතේ දැන් ඔතුමා කතා කරේ ජීවිතය තුළින්නේ ජීවිතේ අත්දැකීම් වලින්නේ
එතකොට අභිධර්මයේ කියන්නේ ඉතින් ඒක කියන්නේ ටිකක් නේ තියෙන්නේ. ගැඹුරු ධර්මයක් නේ. ඔව් ගැඹුරු දහමක්. එතකොට ඒ ගැඹුරු දහම මේ පිරිසකට කියපු කතාවක් නේ. ඔය කතාව අපිට සරලව කියන්න පුළුවන් නේ. සරලව බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වෙනස් කතාවක් කිව්වේ නෑ. එකම කතාව තමයි හැමෝටම කිව්වේ. ඒක කියපු විදිහයි වෙනස් වෙන්නේ. වෙනස් වුත් එහෙමයි නේ. ඒක යන විදිහකුත් තියෙනවා. දැන් අපි කොටසකට මේ ඒ කියන්නේ දැන් ඔය ආගමෙකුත් කැඩවල තියෙන්නේ. මම දන්නේ කියන බුදුහාමුදුරුවෝ පොත් ලිව්වේ නෑනේ. නෑ. පොත් ලිව්වෙත් නෑ. ධර්මයක් ඇටියට ඔය වගේ අර පිළිවෙලකට ආපු දෙකුත් නෙමෙයිනේ. ඊට පස්සේ අපි ඒක ඊතල ගහලා පොතලා කපලා හදලා මේ දැන් තියෙන්නේ. ඒ කාලේ ඊට අවුරුදු 2600ක් කියන්නේ සුළුපටු කාලෙකුත් නෙමෙයිනේ. මේ කියන්නේ යම භෞතික දෙයක් කරි ගැඹුරු දෙයක් තියෙන නිසානේ අකාර්යයක් තියෙන නිසානේ මෙච්චර කාල තිබුණේ. අනිත් ආගම ඔක්කොම 180ක් මම දන්න තරමින් අනිත් වලට වඩා පස්සේ ආපුවනේ. ලෞකිකයි කියන දේ